Hi guys, welcome to Abhi Official. ඉතින් උන අද දවසේ ඔයගලන්ට තවත් වටිනම් වටින වීඩියෝ එකක් තමයි මම අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ thumbnail එක දැක්කහමම දකින්න ඇති රුපියල් 3ට AliExpress එකෙන් items 4ක් ඔයගොල්ලෝ buy කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න තමයි අද මම ඔයගලන්ට මේ වීඩියෝ එකේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හුඟක් අය මේ හා සම්බන්ධව මගෙන් ඇහුවා. ඉතින් මං හිතුවා ඔයගලන්ට පැහැදිලිව වීඩියෝ එකක් ගෙනහල්ලා මේක පෙන්වන්න. ඉතින් මම මේකෙදි ඔයගොල්ලන්ට කරන process එක A to Z කියලා දෙනවා. ඔයගොල්ලෝ මේකෙදි කරන්න ඕනේ කොහොමද ක්‍රියාපිළිවෙල කොහොමද කියලා ඔයගොල්ලන්ට සාක්ෂි සහිතව මම මේකේ වීඩියෝ එකේ පෙන්නනවා. ඊට පස්සේ අවසානයේදී මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙනවා ඔයගොල්ලෝ මෙහිදී මේ විදිහට රුපියල් 3ට ඕඩර්ස් දාද්දී ඔයගොල්ලෝ කළ යුතු දේවල් මොනවද නොකළ යුතු දේවල් මොනවද කියලා ඔයගොල්ලෝ මෙහෙම ඕඩර්ස් දාද්දී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද ඔයගොල්ලෝ ඒ අවස්ථාවන් වලදී කළ යුතු දේවල් මම ඔයගොල්ලොත් එක්ක එතෙන්දි කතා කරනවා. ඉතින් මේ ඇත්තරම මේක ඇවිල්ලා new user offer එකක් විදිහට තමයි තියෙන්නේ. මේකත් ඇවිල්ලා ඒ කියන්නේ අපිට ඒ කියන්නේ මේ AliExpress ආයතනයෙන් දෙනවා bundle deals කියලා offer එකක්. ඉතින් මේ bundle deals කියන offer එකේ ඔයගොල්ලන්ට items 3ක් 4ක් එහෙම දාගන්න පුළුවන්. ඉතින් නමුත් මේක අපිට කියන්න පුළුවන් AliExpress bug එකක් කියලා. කියන්නේ සාමාන්‍ය එක එක කාලවලදී මෙහෙම bug එනවා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා items 4ක් රුපියල් 3ක් වගේ මුදලකට දාගන්න. ඉතින් හිතලා බලන්න items 4ක් ඔයගොල්ලන්ට රුපියල් 3ට දාන්න පුළුවන් කියන්නේ කොච්චර වටිනාකමක් තියනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් අපිට පහුගිය කාලේ orders කිසි දෙයක් දාන්න උන්නේ මේ AliExpress එකේ විශාල වශයෙන් tax ගහපු නිසා. ඉතින් මේ bundle deal එකේ රුපියල් 3කට ඔයගොල්ලන්ට දාන්න පුළුවන් කියන්නේ කොච්චර වටිනවද කියලා හිතලා බලන්න. ඉතින් ඒ වගේම තමයි මේ වගේ මීට කලිනුත් ඔය වගේ දේවල් අපිට පහුගිය කාලවල ඇති වෙලා තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට මතක නම් ඉතින් ඒ කාලෙත් ඔයගොල්ලන්ට මම ගෙනහල්ලා පෙන්නුවා. ඒ වගේ සෑහෙන items ගෙනහල්ලා මම මේ දාන විදිහත් ඔයගොල්ලන්ට කියලා දීලා අවසානයේ items ගෙනහලා unboxing කරලා ඒ හැම දෙයක්මත් ඔයගොල්ලන්ට ඔප්පු කරලා පෙන්නුවා. මම දැන් එහෙනම් ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද මේ process එක සිද්ධ කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ AliExpress කියන app එක download කරලා ඔයගොල්ලන්ගේ phone වලට install කරලා තියාගන්න. ඉතින් මම මෙහිදී පෙන්වලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට කොහොමද account එකක් හදන්නේ කියලා. මොකද මේ වෙද්දි ඕනම කෙනෙක් account එකක් හදන්නේ කොහොමද කියලා දන්නවා. ඉතින් මම ඔයගොල්ලන්ට මගේ phone එකේ screen එක share කරලම මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මෙහිදී සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ AliExpress ඒ කියන්නේ account එක හදලා ඔයගොල්ලෝ ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ට home screen එකට ආවම මෙන්න මේ විදිහට තමයි දැర్శණය වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට වෙනවා මම මගේ phone එකේ screen එක share කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතනින් යන්න ඕනේ මේ account කියන page එකට. ඉතින් ඔයගොල්ලන්ට ඒ කියන්නේ මේ bundle deals offer එක සඳහා තමයි අපි මේක යන්නේ. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ යන්න මෙතන මේ account කියන page එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවද උඩින් තියෙනවා මැදට වෙන්න bundle deals කියලා. bundle deals එක ඇතුළට ගියාම ඔයගොල්ලන්ට එක එක ගණන් යටතේ items තියෙනවා. රුපියල් 256ට, රුපියල් 598ට, රුපියල් 448ට, රුපියල් 372ට, 316ට, 320 ගණන්ට. ඉතින් ඔය වගේ විවිධ පරාස යටතේ ඔයගොල්ලන්ට items තියෙනවා. ඉතින් මතක තියාගන්න මේකේ අපි එක විදිහකට තේරුවොත් තමයි ඔයගොල්ලන්ට රුපියල් 3 items ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ සමහරක් වෙලාවට ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගොඩක් වැඩි ගණන් වල items දාන්න යන්න එපා. එහෙම වුණොත් මේක ඔයගොල්ලන්ට අඩු කරගන්න වෙන්නේ නැහැ. ඉතින් බලන්න මෙතන කොච්චර වටිනා items තියෙනවද කියලා. ඉතින් ඒ කියන්නේ අපිට මෙතන pen drive තියෙනවා, ඔයගොල්ලන්ට LED strap තියෙනවා, torch තියෙනවා, ඊට පස්සේ මේ USB fan තියෙනවා, jewelries, fashion items, ඊට පස්සේ මේ ladies යා. ඉතින් මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට තියෙනවා මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙහිදී ඔයගොල්ලන්ට items තෝරගෙනදී ඒ කියන්නේ සැලකිලිමත් වෙනවනේ සාමාන්‍ය ඔයගොල්ලෝ රුපියල් 300 ගානේ විතර items දාන්න මෙතනින් තෝරගන්න යන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට කිසි කරදරයක් නැතුව මේක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙතනින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම items කීපයක් මෙතන add කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මගේ cart එකට ගියාම මෙතන වැටිලා තියෙනවා මම කීපයක් add කරගත්තා. ඔය watch එක, pen drive, ඊට පස්සේ මම මෙතන වෙන්න මේ අර මේ radium අර පොඩි butterfly stickers ටිකක්, ඊට පස්සේ මෙතන මම මේ USB hub, ඊට පස්සේ මේ double strap ඔය වගේ මම set එකක් මෙතන add කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවද? ඉතින් මෙහිදී ඔයගොල්ලෝ තෝරද්දී මෙහිදී සාමාන්‍යයෙන් මම මෙතනින් රුපියල් 300 ගානේවත් තෝරලා බැලුවා. ඒ කියන්නේ වැඩි ගණන් වල ඒවත් තෝරලා බැලුවා. එහෙම වුණොත් එතකොට ඔයගොල්ලන්ට පේනවද මේ items වල prices වැඩි වෙනවා. ඉතින් මම මෙහිදී ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නම් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ items තෝරගන්න ඕනේ. ඉතින් මෙහිදී මම ඔන්න තෝරගත්ත ඔයගොල්ලන්ට පේනවද මෙන්න මෙතන necklace එකක්. ඉතින් මේක වෙන්නේ රුපියල් 372යි. තව item එකක් මම තෝරගත්ත රුපියල් 316ට. ඉතින් ඔන්න ඒ වගේම තමයි මේ butterfly ඒ කියන්නේ අර ඔයගොල්ලන්ට radium මේ කලර් එකකින් ඔයගොල්ලන්ට ඒ කියන්නේ night එකට එහෙම වැඩ කරනවා. ඉතින් ඒ sticker set එකක් set කරගත්තා. ඒකත් රුපියල් 372යි. අවසානයේ මම pen drive එකක් ඔයගොල්ලන්ට මෙතන පේනවා. ඒකත් මෙතනින් මම කාට් එකට ඇඩ් කරගත්තා. ඒක වෙනවා රුපියල් 448ක්. ඉතින් මම ඔයගොල්ලන්ට පේනවා ඔන්න ඔය items ටික set කරගත්තාම ඔයගොල්ලන්ට පේනවද? ඉතින් මට මෙන්න මේ items හතරටම වැය වෙන්නේ
ආසන්න වශයෙන් රුපියල් 3ක් වගේ ඉතාම සුළු මුදලක්. ඉතින් මම ඔයගොල්ලන්ට චෙක් අවුට් කරලා පෙන්නන්නම්. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට පේනවා දැන් ඔතන උඩින් වැටිලා තියෙනවා. ඒ ඔක්කොටම බැවුනේ මට රුපියල් 3යි ගාණයි. ඉතින් මෙතන ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි AliExpress එකෙන් ඕඩර් කරන ඕනෑම බඩුවකට ටැක්ස් වදිනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා රුපියල් 3යි ගානකට ටැක්ස් ඇදනහම ඔයගොල්ලන්ට පේනවා මෙතන ඇඩ්ලා තියෙන රුපියලයි 712ක් වගේ මුදලක්. ඉතින් එතකොට මේ ටැක්ස් එක අපිට මොනවා කරත් නවත්තන්න බෑ. ඒ ටැක්ස් ගාන ඇඩ් වෙනවා. එතකොට ඒ රුපියල් 3යි ගානට මේ ටැක්ස් ගාන ඇඩ් වෙලා ඕගොල්ලන්ට මේ බඩු හතරටම ගෙවන්න සිද්ධ වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 4යි 787ක් වගේ ඉතාම සුළු මුදලක්. ඉතින් හිතලා බලන්න ඔයගොල්ලෝ ලංකාවෙන් මේ වගේ දෙයක් ගන්න පුළුවන්ද කියලා. උදාහරණයකට හිතන්නකෝ ඔයගොල්ලෝ මේ වගේ පෙන් ඩ්‍රයිව් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්ද කියලා. ඉතින් උදාහරණයක් විදිහට රුපියල ගානේ තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් ගන්න බෑනේ. ඉතින් අන්න ඒක තමයි වටිනාකම. හරි. මෙතෙන්දී ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ට පේනවද උඩින්ම තියෙනවා අපි අපේ ඇඩ්‍රස් එක ඇඩ් කරගන්න ඕනේ. ඉතින් මම යනවා මගේ ඇඩ්‍රස් එක ඇඩ් කරගන්න. ඉතින් ඇඩ්‍රස් එක ඇඩ් කරන්න ගියාම ඔයගොල්ලෝ මෙහිදී ඔයගොල්ලන්ගේ නම දෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මොබයිල් නම්බර් එකක් දෙන්න ඕනේ. මතක තියාගන්න වැඩ කරන මොබයිල් නම්බර් එකක් දෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක හරියට දෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ ප්‍රොවින්ස් එක, ඩිස්ට්‍රික්ට් එක, සිටි එක ඒ ටික හරියට දෙන්න. අවසානයේ ඕගොල්ලෝ මේ ඕගොල්ලන්ගේ පෝස්ටල් කෝඩ් එක ඉඳන් දෙන්න ඕනේ. ඒක තමයි මේ zip code කියලා තියෙන්නේ. ඉතින් පෝස්ටල් කෝඩ් එක ඔයගොල්ලෝ හරියට දෙද්දි, ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න ඔයගොල්ලන්ගේ සිටි එකට අදාළව Google එකේ. එතකොට ඔයගොල්ලන්ට ඒ හරහා පෝස්ටල් කෝඩ් එක ලබා ගන්න පුළුවන්. හරි ඔන්න මම මගේ සාර්ථකව ඇඩ්‍රස් එක ඇඩ් කරගත්තා. ඊළඟට යන්න ඕනේ අපි අපේ payment method එකට. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම items ටික set කරගන්න ඕනේ step 1. step 2 එකේ ඔයගොල්ලෝ ඇඩ්‍රස් එක ඇඩ් කරගන්න ඕනේ. අවසානයේ ඔයගොල්ලෝ යන්න ඕනේ payment method එකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙතන ඔයගොල්ලන්ට credit debit card එකක් හරහා Google Pay හරහා එහෙම නැත්නම් PayPal හරහා වුණත් pay කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දි ලංකාවටත් PayPal දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට PayPal account එකක් හදන්නේ කොහොමද? බැංක් ලින්ක් කරගන්නේ කොහොමද? ඉතින් මේ හැම දෙයක්මත් මම මගේ channel එකේ යටතේ ඕගොල්ලන්ට වීඩියෝස් ගෙනහලා දුන්නා. ඉතින් මම මෙතන යන්න හැමෝටම පොදු එක තමයි මේ credit debit card එක. ඉතින් මම එතන ක්ලික් කරගන්නවා credit debit card කියන එක. ඉතින් එතන credit debit card කියන එක ක්ලික් කරගත්තාම අපිට කරන්න තියෙන්නේ සුපුරුදු පරිදි අපේ card number එක add කරගන්න, card එකේ name එක, ඊට පස්සේ ඔයගොල්ලන්ගේ expire date එක, ඊට පස්සේ CVV එක. ඉතින් ඔය ඔක්කොම details ටික දීලා ඔයගොල්ලන්ට අවසානයේ කරන්න තියෙන්නේ save and confirm කියන එක දෙන්න. ඉතින් ඔන්න එතකොට අපේ මේ card එක මේකට save වෙනවා. ඔයගොල්ලන්ට අවසානයේ කරන්න තියෙන්නේ මෙන්න මේ pay now කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් මෙතන pay now කියන එක දුන්නාම ඔයගොල්ලන්ට පේනවාද මාව payment successful කියලා වැටෙනවා. ඉතින් ඔන්න අතිසාර්ථකව මම මගේ payment එක successful කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද මං items 4ක් රුපියල් 3ට දැම්මා. ඉතින් මතක තියාගන්න ඕගොල්ලෝ මේකෙදි කියන්නේ හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි මෙහෙම රුපියල් 3ට ඕන බඩුවක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් රුපියල් 3ට ඕන බඩුවක් ගන්න බෑ. නමුත් මේ බග් එක හරහා ඔයගොල්ලන්ට යන වියදමට වැඩිය ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්. රුපියල් 3ට items දාන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට දාලා සාක්ෂි සහිතව පෙන්නවා. ඕගොල්ලෝ එතෙන්දි තෝරද්දී තෝරන භාණ්ඩවල ගණන් මම පෙන්නපු විදිහට පොඩ්ඩක් තෝරගන්න බලන්න. එතකොට ඔයගොල්ලන්ට රුපියල් 3ට දාන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 372 තුනක් උයි ඔයගොල්ලන්ට රුපියල් 448 වගේ එකක් දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට මම තව එකක් දැම්මා ඕඩර් එකක්. එතකොට ඔයගොල්ලන්ට එතන සාමාන්‍යයෙන් පුළුවන් වෙනවා රුපියල් 11ට වගේ ඕඩර්ස් ගන්නත්. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ එක එක ඔයගොල්ලෝ බලන්න දාලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ මෙතන අයිටම්ස් වල ගානට වැඩිය ගොඩක් අඩුවට දාන්න පුළුවන් වෙනවා. මම රුපියල් 11ට රුපියල් 30 ගානට ඔය වගේ ගණන් වලට ඔයගොල්ලන්ට අයිටම්ස් දාන්න පුළුවන්. ඉතින් හිතන්න 4 සෙට් ඔය වගේ ඔයගොල්ලන්ට කොච්චර ගන්න පුළුවන්ද කියලා. අපි දැන් එමු මම දැන් ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. ඔයගොල්ලන්ට කරන ක්‍රමේ පෙන්නුවා. දැන් මම කතා කරන්නම් ඔයගොල්ලෝ මෙහිදී කළ යුතු දේවල් නොකළ යුතු දේවල් මොනවද කියලා. ඉතින් මෙහිදී ඔයගොල්ලෝ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මේකදී ඔයගොල්ලන්ට මුලින්ම මේ ඕඩර්ස් දාද්දී ඔයගොල්ලෝ new user account එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඒ කියන්නේ කලින් යූස් කරපු account එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකට අවම වශයෙන් අවුරුද්දක් ඇතුළතවත් ඔයගොල්ලෝ orders දාලා තියෙන්න බෑ. අන්න ඒ වගේ accounts ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඒකට හේතුව තමයි මොකද ඒ accounts තියෙන්නේ verified වෙලා. ඉතින් ඒ වගේ verified accounts වලින් ඔයගොල්ලන්ට close නොවි orders සාර්ථකව දාන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න ඔයා new user account එකක් පාවිච්චි කරනවා නම් new user account එක වගේ verified account එකක් වෙන්න ඕනේ. නැත්නම් ඔයා නිකන් normal Google එක හරහා sign වෙලා හරි ඔයගොල්ලෝ ඒ කියන්නේ email හරහා login වෙලා හරි ගියොත් ඔයගොල්ලන්ට ඊළඟට වෙන්නේ ඔයගොල්ලන්ගේ ටික වෙලාවක් ගිය ගමන් account එකෙන් auto log out වෙලා account එක block වෙලා යනවා. හුඟක් අය වෙලාවට හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි ඒක. මොකද එතකොට account එක block වුණොත් ඒක ඒගොල්ලෝ disable කරලා දානවා. එතකොට ඔයාට මේ account එක වැඩක් වෙන්නේ නැහැ. ආයිත් ඒක පාවිච්චි කරන්න බෑ. ඉතින් තව account එක දිගට ඔහොම හදන්න ගියොත් වෙන්නේ ඔයාගේ device එක track වෙලා block වෙන්න පුළුවන්. ඔන්න ඒක තමයි ඊළඟ කාරණාව. ඊට පස්සේ මම එන්නම් ඕගොල්ලෝ එහෙම කොහොමද verified කරගන්නේ කියලා අහන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට verified කරගන්න පුළුවන් නම් සමහරක් වෙලාවට ඔයා මෙහෙම login වුණාම
ඔයාගේ මොබයිල් වෙරිෆිකේෂන් එකක් අහන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගලන්ට මේ මොබයිල් වෙරිෆිකේෂන් එක හරහා ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා OTP කෝඩ් එකක් ගෙන්නගෙන ඒ හරහා ඔයගලන්ට වෙරිෆයි කරන්න පුළුවන් වෙනවා. නමුත් දැන් ගොඩක් වෙලාවට AliExpress එකෙන් දෙන්නේ මොකද මේ වෙද්දි AliExpress එකේ සිකියුරිටි ගොඩක් තදයි. ඒ නිසා ඒගොල්ලෝ විශාල වශයෙන් මේ විදිහට බලනවා. ඉතින් දැන් හුඟක් වෙලාවට ඒගොල්ලෝ කියන්නේ පාස් කී එකක් දෙන්න කියලා. ඉතින් පාස් කී එක දෙන එක හරිම ලේසි. ඔයගලන්ගේ Google account එකට අදාළව ඔයගලන්ගේ එහෙම පාස් කී එක දුන්නාම ඔයගලන්ට ඒ කියන්නේ ඔයගලන්ගේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එකක් තියෙනවා නම් හරි එහෙම නැත්නම් අපි Apple use කරන කෙනෙක් නම් Face ID හරහා හරි මේ විදිහට ඔයගලන්ට ඒක ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊටාම සාර්ථකයි. මම මගේ දෙකටම බැලුවා. මම Apple device වලටත් බැලුවා. Android device වලටත් බැලුවා. Face ID fingerprint on එකක් වැඩ කරනවා. ඉතින් මේ විදිහට ඔයගලන්ට මේක සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට පාස් කී ඇඩ් කරලා ඇතුළට යන්න. එතකොට ඔයාගේ account එක verified. ඒක 100%ක් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඔයගලන්ට මේ දාලා පෙන්නපු account එකත් මම එහෙම පාස් කී හරහා verified කරගත්ත එකක් fingerprint එකේ. ඉතින් ඒ වගේම එතකොට මම මේකේ new user account එකකින් තමයි මම කලින් පාවිච්චි කරපු එකකුත් නෙවෙයි. මං අද ඒ කියන්නේ හවස තමයි මේ account එක හැදුවේ Gmail account එක. දැන් මම මේ වීඩියෝ එක ඔයගලන්ට shoot කරන්නේ රෑ. ඉතින් එතකොට මම ඔයගලන්ට මේ රෑ තමයි මේ AliExpress account එක හදලා ඉවර වෙලා ඔයගලන්ට මේ order එකක් දවසෙන් දාලා පෙන්නුවේ. ඉතින් ওই විදිහට ඔයගලන්ට කරගන්න පුළුවන් වෙනවා. ඊටාම සාර්ථකව track වෙන්නේ නැතුව. ඊළඟට මම එන්න ඊළඟට ඔයගොල්ලෝ සැලකිලිමත් විය යුතු කරුණු තමයි එක දිගට මේ විදිහට orders දාන්න යන්න එපා එකම device එකේ. මොකද අපි new user account හදද්දී ඔයාගේ device එක track වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාගේ එතකොට orders close වීමේ සම්භාවිතාව වැඩි. ඒ වගේම තමයි ඔයා ඊට පස්සේ orders දාද්දි එකම card use කරන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ඒ track වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව දෙයක් වෙන්නේ ඔයගොල්ලන්ගේ වැඩ කරන phone numbers දෙන්න වැඩ කරන්නේ නැති දේවල් දෙන්න එපා. මොකද මේ orders එන්නේ courier service වලින්. එතකොට courier service එකෙන් call එකක් දුන්නාම ඔයාගේ phone එක වැඩ කරන්නේ නැත්නම් ඔයාට order එක නැති වෙන්න පුළුවන්. අන්න ඒක තමයි ඊළඟ දේ. ඉතින් ඒ වගේම තමයි address දාද්දි හරියට දාන්න. ඒ වගේම ඔයාගේ names දෙද්දි හරියට දෙන්න. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඉතින් මම මේ වගේ දේවල් සැලකිලිමත් යුතු කරුණු මීට කලිනුත් ඔයගොල්ලන්ට ගෙනහලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් උත් මගේ බලන්න ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔය විදිහට තමයි ඔයගොල්ලෝ මෙහිදී කටයුතු කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට කිසිම කරදරයක් නැතුව ඕඩර්ස් දාගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් ඩිවයිස් කීපයක් ගෙදර තියෙනවා නම් ඒවා හැම try කරන්න එකම ඩිවයිස් එකකිනුත් එක දිගට ඕඩර්ස් දාන්න යන්න එපා. මොකද ක්ලෝස් වීමේ සම්භාවිතාව වැඩි. ඔයාට උදාහරණයක් විදිහට ඔයාගේ account එක අද ඔයා හදද්දි ක්ලෝස් වුණොත් එහෙම ඔයා තව සැරයක් අද try කරන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාගේ දිගින් දිගටම account එක ක්ලෝස් වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ මොකද security තදට තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ නිවැරදි ආකාරයෙන් verified විදිහට account එක හදාගන්න. ඉතින් මං හිතනවා ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා අද වීඩියෝ එක මං ගොඩක් දේවල් කතා කරා. මොකද මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මොකද දාන දේවල් කිව්වා. ඊට අමතරව ඔයගොල්ලන්ට මේකෙදි සැලකිලිමත් විය යුතු කරුණු ඉදන් ඔයගොල්ලන්ට පෙන්වලා දුන්නා. ඉතින් මං හිතනවා හොඳ අයිඩියා එකක් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. ඉතින් මං කියා දුන්න දේවල් හොඳයි නම් ඔයගොල්ලෝ දෙයක් ගත්තා නම් මගේ මේ වීඩියෝ එකට ඔයගොල්ලන්ට පුළුවන් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම මේ හා සම්බන්ධ නොදන්න යාළුවෝ ඉන්න නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්වත් මගේ මේ වීඩියෝ එක ෂෙයා කරලා දැනුවත් කරන්න. මම එහෙනම් මේ වගේ අලුත් වීඩියෝස් වලින් ඉදිරියේදී හම්බ වෙමු. ඉතින් මේ වගේ අයිටම්ස් මම දාලා ඔයගොල්ලන්ට අන්බොක්සිං වීඩියෝස් ඊළඟට ගෙනහල්ලා පෙන්නනවා. ඉතින් ඒ වගේදීත් ඔයගොල්ලන්ට එතකොට සාක්ෂි සහිතව බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.